හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් කැෆේ අපේ මූරියෝ channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2014 වසරේ රිලීස් වුණ මැලෆිසන්ට් කියන සුපිරිම මූවි එක ගැන. ඉස්සර කාලේ රාජධානි දෙකක් තිබුණා. ඒ මිනිස්සු සහ සුරංගනාවියෝ. මොස් කියලා කියන්නේ මිනිස් වාසස්ථාන වලට මායිමලා තියෙන ලස්සන අපූර්ව සුරංගනාවියන් වගේම අමුතු ජීවීන් ජීවත් වෙන මැජික් වලින් පිරිච්ච කලයක්. මොස් පාලනය කළේ මැලෆිසන්ට් කියලා බලගතු පුංචි සුරංගනාවියක්. එයා ජීවත් වුණේ කඳු බෑවක තියෙන එක ගහක. දැන් අපිට පේන්නේ එයා එයාගේ බලෙන් වනාන්තරයේ තියෙන ගසක් කැඩුණු අත්තක් සුවපත් කරනවා. ඊට පස්සේ එයා වනාන්තරයේ උඩින් පියාඹල යනවා. පහළ ඉන්න හැම සතෙක්ම එයාට ආචාර කරනවා. මේ වෙලාවේ ගොඩක් කලබල ඉන්න සුරංගනාවෙන් කීප දෙනෙක් දැක්ක මැලෆිසන්ට් එතෙන්ට යනවා. ඊට පස්සේ මේ සුරංගනාවේ මැලෆිසන්ට් කියනවා මැජික් පොකුණට හොරෙක් ඇවිත් කියලා. මේ නිසා හොඳටම කලබුණම මැලෆිසන්ට් යනවා පොකුණ ළඟට. එතනදී අර හොරා මැලෆිසන්ට් හමු වෙනවා. එයා මනුස්සෙක්. එයාගේ නම ස්ටෙපන්. ඊට පස්සේ මැලෆිසන්ට් ස්ටෙපන්ට එයාව හඳුන්වලා දීලා ස්ටෙපන් සොරකම් පරව මැණික ගන්නවා එයාගෙන්. ස්ටෙපන් එක්ක ටිකක් කතා බහ කරනකොට මැලෆිසන්ට් තේරුම් ගන්නවා ස්ටෙපනුත් එයා වගේම අනාථයෙක් කියලා. ඒත් එක්කම මේ දෙන්න හොඳ යාළුවෝ වෙනවා. ඊට පස්සේ මේ දෙන්න අතර අත දෙනවා. ඒත් මේ වෙලාවේ ස්ටෙපන් දාගෙන ඉන්න යකඩ ලෝහ මුද්දට මැලෆිසන්ට්ගේ අත පිච්චෙනවා. ඊට පස්සේ මැලෆිසන්ට් කියනවා සුරංගනාවියන් පුච්චලා දාන්න යකඩ ලෝහ වලට පුළුවන් කියලා. ඊට පස්සේ ස්ටෙපන් මැලෆිසන්ට්ගෙන් සමාව අරගෙන අර මුද්ද ඇදට විසිකලා දානවා. කාලයත් එක්කම මේ දෙන්නගේ යාළුකම ආදරයකට පෙළෙනවා. මැලෆිසන්ට්ගේ 16 වෙනි උපන්දින දවසේ ස්ටෙපන් එයාට සත්‍ය ආදරය හාදුව දෙනවා. කාලය ගත වෙදී ස්ටෙපන් ඔහුගේ බලාපොරොත්තු අභිලාෂයන් ඉටු කරගන්න මිනිසුන්ගේ රාජධානියේ ජීවත් වෙන්න පටන් ගන්නවා. සුරංගනාන් අතර ශක්තිමත්ම කෙනා වීම නිසා මැලෆිසන්ට් මෝස් වල ආරක්ෂකයෙක් බවට පත් වෙනවා. දවසක් කඳු මුදුනක් උඩ වෙලා එන මැලෆිසන්ට් දකිනවා මෝස් පැත්තට විශාල හමුදාවක් එනවා. ඊට පස්සේ එයා ඒ පැත්තට යනවා. රටේ රජතුමා මෝස් ආක්‍රමණය කරන්න කියලා එයාගේ සේනාවට අණ කරනවා. ඒත් එතෙන්ට ආව මැලෆිසන්ට් තමන්ගේ රාජධානියට ඇතුළු වෙන්න එපා කියලා රජුට අනතුරු අඟවනවා. ඒත් ඇය කියපු කිසිම දෙයක් ගණන් නොගත් රජු මෝස් ආක්‍රමණය කරන්න කියලා සේනාවට අණ දෙනවා. ඊට පස්සේ මැලෆිසන්ට් එයාගේ සේනාවත් එක්ක සටනට එනවා. දරුණු සටනකට පස්සේ අර මිනිස් රාජධානියේ රජු ඇතුළු සේනාව පසුබදිනවා. සටනේදී තුවාල ලැබූ රජතුමා එයාගේ පිරිසට කියනවා මෙතන ඉන්න කවුරු හරි මැලෆිසන්ට් පරාද කරලා දාලා මරලා දැම්මොත් එයාට මගින් පස්සේ මේ රටේ රජකම් වගේම මගේ දුවවත් විවාහ කරලා දෙනවා කියලා කියනවා. මෙතන ඉන්නවා රජුගේ සේවකයෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි ස්ටෙපන්. ස්ටෙපන් තීරණය කරනවා මැලෆිසන්ට් මරලා දාලා මේ රටේ රජු වෙන්න වගේම රජුගේ දියණියව විවාහ කරගන්න. එදා රෑ ස්ටෙපන් මෝස් වලට යනවා මැලෆිසන්ට් හම්බෙන්න. එතනදී ස්ටෙපන් මැලෆිසන්ට් අනතුරු අඟවනවා. ඊට පස්සේ මේ දෙන ටිකක් ආදරෙන් ලං වෙලා ඉදී ස්ටෙපන් එක බීමක් මැලෆිසන්ට් දීලා එයාගේ සීහ නැති කරලා දානවා. ඊට පස්සේ ස්ටෙපන් මැලෆිසන්ට් මරලා දාන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුන නිසා මැලෆිසන්ට්ගේ තඩු දෙක කපාගෙන ගිහින් රජුට දෙනවා. පහෝදා ගොඩක් වේදායන් නැගිටින මැලෆිසන්ට් දකිනවා එයාගේ පියාපත් දෙක නැහැ කියලා. එයා තේරුම් ගන්නවා ස්ටෙපන් එයාව රැවට්ටුවා කියලා. පහෝදාය දකිනවා ගොවියෙක් කටවපු එක උගලකට කපුටෙක් අහු වෙලා ඉන්නවා. එයා කපුටව මිනිස්සෙක් විදිහට වෙනස් කරනවා. මේකට හොඳටම බය වුණු ගොවියා එතනින් දුවලා යනවා. ඊට පස්සේ මැලෆිසන්ට් අර මිනිස්සයා ගාවට යනවා. එයාගේ නම ඩේවාල්. තමන්ගේ ජීවිතේ බේරගත නිසා ඩේවාල් මැලෆිසන්ට්ගේ සේවකයෙක් බවට පත් වෙනවා. ඩේවාල් මැලෆිසන්ට්ගේ ඔත්තුකරු වෙනවා. ටික කාලයක් යද්දී ස්ටෙපන් රජු බවට පත් වෙනවා. මැලෆිසන්ට් මේ ගැන දැනගන්නවා. එයා තේරුම් ගන්නවා ස්ටෙපන් එයාගේ පියාපත් ගත්තේ රජ වෙන්න තිබ්බ උවමනාව නිසායි කියලා. මේකට හොඳටම කේන්තිකව මැලෆිසන්ට් කොළ පාට ගින්නක් වගේ ආලෝකයක් අහසට යවනවා. එදා ඉඳන් මෝස් අඳුරු රාජධානියක් බවට පත් වෙනවා. මෝස් වල ඉන්න සත්තු මැලෆිසන්ට් තියෙන බය නිසාම එයාට ඔළුව නවලා ආචාර කරනවා. ටික කාලයකින් ස්ටෙපන්ගේ බිරිඳට කුඩා දියණියෙක් හම්බ වෙනවා. එයාට අවුරෝර කුමරිය කියලා නම් තබනවා. මේ ගැන ඩේවාල් මැලෆිසන්ට් දැනුවත් කරනවා. පහෝදා විශාල පිරිසක් අවුරෝරගේ බෞතිස්ම කිරීමේ උත්සවයට ඇවිත් ඉන්නවා. පුංචි සුරංගනාවියන් 3 දෙනෙකුත් එනවා අවුරෝරට ආශිර්වාද කරන්න. ඒත් ස්ටෙපන් නම් මේ අය විශ්වාස කරන්නේ නැහැ. නමුත් රජිනගේ දැඩි ඉල්ලීම නිසා ස්ටෙපන් කුමරියට ආශිර්වාද කරන්න සුරංගනාවියන්ට ඉඩ දෙනවා. පළවෙනි සුරංගනාවිය අවුරෝරට ලස්සන ලබා දෙනවා. දෙවෙනි සුරංගනාවිය සතුට ලබා දෙනවා. තුන්වෙනි සුරංගනාවිය අවුරෝරට ආශිර්වාද කරන්න හදද්දිම එතෙන්ට විශාල සුනගක් එනවා. ඒත් එක්කම මැලෆිසන්ට් එනවා එතෙන්ට. ඇය ස්ටෙපන් ළඟට ගිහින් ඇයට මේ උත්සවයට ආරාධනා නොකරපු එකට දොස් කියනවා. දැන් ඒ හදන්නේ අවුරෝරට ආශිර්වාද කරන්න. මේක දැක්වූ ස්ටෙපන් හොඳටම කලබල වෙනවා. එයා අවුරෝරින් තොටිල්ල ළඟට ගිහින් එයාට කරුණාවන්තකම සහ ලස්සන බව ලබා දෙනවා. රජින මේකෙන් සතුටු වුණත් ස්ටෙපන්ට නම් තේරෙනවා මැලෆිසන්ට් හදන්නේ එයාගෙන් පරිගන්න තමයි කියලා. මැලෆිසන්ට් ඊට පස්සේ අවුරෝරට ශාප කරන්න පටන් ගන්නවා. මැලෆිසන්ට් එතන තියෙන නූල් කඩන උපකරණයක් දැකලා අවුරෝරගේ 16 වෙනි උපන්දින දවසේදී ඉර බහින්න කලින් අවුරෝර නූල් කඩන උපකරණයේ ඉදි කටුවට අත තුවාල කරගෙන මරණය වැළඳ ගන්නාත් මෙන් තිගුඩින් දෙකට වැටෙනවා කියලා ශාප කරනවා. ස්ටෙපන් මැලෆිසන්ට් ගාව දනගාලා සමාවයි දිනවා. මේ ගැන මැලෆිසන්ට් ටිකක් සතුටු වුණා ශාපේ නම් ඉවත් කරන්නේ නැහැ. අවුරෝරව ආයෙ අවදි කරන්න පුළුවන් වෙන්නේ
සත්‍ය ආදරේ හාදුවකට කියලා මැලෆිසන්ට් කියනවා. ඊට පස්සේ ස්ටෙමන් රජු රාජධානියේ තියෙන සීලම නූල් කඩන යන්ත්‍ර විනාශ කරන්න කියලා සේනාවට අණ දෙනවා. ඒ වගේ ඉතිරි සුන්බුන් මාලිගාවේ යටම කොටසට ගිහින් තැන්පත් කරන්න කියලා රජු අණ දෙනවා. ස්ටෙමන් රහසේම අවරෝරගේ ආරක්ෂාව සුරංගනාවියන් 3 දෙනාට බාර දෙනවා. ස්ටෙමන් ඔහුගේ සේනාවට මැලෆිසන්ට් මරල් දාන්න කියලා අණ දෙනවා. ඒත් මිනිස්සුන්ට ඇතුළු වෙන්න බැරි වෙන විදිහට කටුගස් වලින් මෝස් වට කළ විශාල පවුරක් මැලෆිසන්ට් නිර්මාණය කරනවා. කැලේ ඇතුළු වෙන දින පොඩි ගෙදරකට සුරංගනාවිය අවරෝරව අරගෙන යනවා. ඊට පස්සේ ඒ 3 දෙනා සාමාන්‍ය මිනිස්යන් විදිහට ස්මාරු කරගන්නවා. මෙයාලගේ පස්සෙන් ඩේව අලුත් වෙනවා. එයා ඊට පස්සේ මැලෆිසන්ට් එතෙන්ට එක්කගෙන යනවා. මැලෆිසන්ට් ඊට පස්සේ අවරෝරව බය කරන්න උත්සාහ කරනවා. ඒත් අවරෝරා හරි මහේසක විදිහට hina වෙනවා. කහෝදා අවරෝරා දන්න පටන් ගන්නවා. සුරංගනාවියෝ දරුවෙක් බලාගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එදා රෑ ඩේව ඇවිත් අවරෝරට මල් පැණි පොල එයාව නිදි කරනවා. පහෝදා ගෙදර ඇතුලේ සුරංගනාවිය 3 දෙනා දාම් සෙල්ලම් කර කර ඉන්න දකින මැලෆිසන්ට් ඊයේ ඇතුලේ වැස්සක් වස්සර එයාව තෙමනවා. දින දින ස්ටෙෆන්ගේ පලිගැනීමේ චේතනාව වැඩි වුණා. දවසක් රෑ ස්ටෙෆන්ගේ සේනාව මෝස් වල කටු කඳුර පුච්චලා දාන්න පටන් ගන්නවා. ඒත් එතෙන්ට ආව මැලෆිසන්ට් ඒක නවත්තලා සොල්දාදුවන්ට පහර දීලා ඕන්න පරාජය කරලා දානවා. මේ නිසා ස්ටෙෆන් ගොඩක් කෝපයටපත් වෙනවා. ඊට පස්සේ ඔහු ඔහුගේ කිනිස්සෙන් මේසයට අනිනවා. ඊට පස්සේ ඔහුට මැලෆිසන්ගේ දුර්වලකමක් මතක් වෙලා රාජධානී කම්මල් කරවන්න කැඳවන්න කියලා අණ කරනවා. මෙහෙම ටික කාලයක් ගෙවිලා යනවා. දැන් අපිට වෙන්නන්නේ සුරංගනාවිය සහ පුංචි අවරෝන් නිදහසේ වනාන්තරයේ මැද කාලය ගත කරනවා. මැලෆිසන්ට් ඒ අසල තියෙන ගසකට වෙලා මේ දිහා බලාගෙන තමයි ඉන්නේ. සමන්ලේ පස්සෙන් කඳු බෑම පැත්තට පුංචි අවරෝර දුවගෙන යනවා මැලෆිසන්ට් දකිනවා. ඒත් ඉක්මනට මැලෆිසන්ට් එයාව බේරගෙන එයාව ආයෙත් චවනවා. දවසක් කැලේ ඇතුලේ ඇවිදිද්දි පුංචි අවරෝරට මැලෆිසන්ට් හම්බ වෙනවා. මැලෆිසන්ට් අවරෝරව යවන්න හැදුවත් එයා ඇවිත් මැලෆිසන්ට්ව ආදරෙන් බදා ගන්නවා. මෙහෙම ටිකෙන් ටික කාලය ගත වෙමින් අවරෝර හැදී වැඩුණා. දවසක් අවරෝර මෝස්වල කටුමඳුර පැත්තට යනවා පෙන්නනවා. මේක මැලෆිසන්ට් දකිනවා. මේ අතර සෙබළු කිහිප දෙනෙක් අවරෝර දකිනවා. ඕන් හිතන්නේ මේ ඉන්නේ මැලෆිසන්ට් කියලා. මැලෆිසන්ට් දේවාල්ව උර්ගයක් විදිහට වෙනස් කළා අවරෝරව ගේන්න කියලා යවනවා. සෙබළු අවරෝරව හරියටම දැක්කට පස්සේ ඕන් හිතනවා මේ ඉන්නේ ගොවියෙක්ගේ දියණිය කියලා. ඒත් එක්කම ඕන්ට කොරෝන සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ අවරෝරින් තැන්ට ගියව මැලෆිසන්ට් ඇයව සීන නැති කරලා අහස පා කරනවා. ඊට පස්සේ සෙබළු ඉස්සරහට ආව මැලෆිසන්ට් ඒ අය හැමෝම ඉවරයක් කළා දානවා. ඊට පස්සේ මැලෆිසන්ට් අවරෝරව එයාගේ පැත්තට අරගෙන යනවා. ගහ පිටිපස්සට ගිය මැලෆිසන්ට් අවරෝරව ඇහැරවනවා. අවරෝරට ගොඩක් පුදුම හිතෙනවා. එයා දැන් ඉන්න තැන දැකලා අවරෝර දකිනවා ගහක් පිටිපස්සේ හැංගිලා ඉන්නේ මැලෆිසන්ට්. මැලෆිසන්ට් එයාගේ ඉස්සරහට ආවම එයා ගොඩක් සතුටු වෙනවා. මෙතෙන්ට ඩේව අලුත් වෙනවා. මෙහෙම ගොඩක් සතුටින් ඉන්න අවරෝර නැවත සීන නැති කරපු මැලෆිසන්ට් එයාව ගෙදර එක්කන් ගිහින් ඇඳෙන් තියෙනවා. මේ අතර ස්ටෙෆන් මාලිගාවේ එක කුටියක් ඇතුළේ වෙලා මැලෆිසන්ට්ගේ පියාපත් දිහා බලන ගමන් ඉන්නව පෙන්නනවා. මැලෆිසන්ට් සහ අවරෝර සතුටින් කාලය ගත කරනවා. දවසක් නෑ මැලෆිසන්ට් අර ශාපේ ඉවත් කරන්න හදනවා. ඒත් එයාට ඒක කරන්න බෑ. මොකද ශාපය ගොඩක් ශක්තිමත් නිසා. දවසක් රෑ ස්ටෙෆන් බය වෙලා නිදෙන්න හැරෙනවා. එයා දකිනවා මැලෆිසන්ට් එයාව විනාශ කරන්න එන බව. පහෝදා මැලෆිසන්ට් උත්සාහ කරනවා අවරෝරට එයා කරපු ශාපය ගැන කියන්න. ඒත් ඊට කලින් අවරෝර කියනවා එයා මැලෆිසන්ට් එක මෝස් වල ඉන්න කැමතියි කියලා. මේ නිසා මැලෆිසන්ට් ශාපය ගැන කියන්න බැරි වෙනවා. දවසක් කැලේ ඇතුලේ ඉද්දි අවරෝරට එක කුමාරයෙක් හම්බෙනවා. කුමාරයා අවරෝරගෙන් රජමාලිගාවට යන පාර අහනවා. ටිකක් කතා බහ කරලා මේ අය දැන අඳුර ගන්නවා වගේම දෙන්නට දෙන්න ගැන පොඩි ආදරයකුත් ඇති වෙනවා. මේක ඩේවල් සහ මැලෆිසන්ට් බලාගෙන ඉන්නවා. ඩේවල් කියනවා අර කුමාරයා අවරෝරට සැබෑ ආදරය ආදෝ දුන්නොත් ශාපේ නැති වෙයි කියලා. ඒත් මැලෆිසන්ට් ඒකට hina වෙනවා. ඊට තමයි අවරෝරගේ 16 වෙනි උපන්දිනේ. මේ අතරේ සුරංගනාවියේ මාලිගාවට යන සූදානම් වෙනවා. ටික වෙලාවකින් අවරෝර එනවා. ඒ ආවෙත් ගෙදරින් යනවා කියලා සුරංගනාවියන්ට කියනවා. මේකට හොඳටම තරහ ගියව සුරංගනාවිය ශාපේ ගැන මෙයාට කියනවා. කලබල වුණ අවරෝර ශාපේ ගැන අහන්න මැලෆිසන්ට් ගාවට එනවා. අවරෝර මේ ගැන මැලෆිසන්ට්ගෙන් අහනවා. මැලෆිසන්ට් කරපු ශාපය නිසා එයා ගැන හොඳටම කලකිරෙන අවරෝර මැලෆිසන්ට් බැනලා එතනින් යනවා. අවරෝර ඊට පස්සේ අශ්වයේ පිටේ නැගලා මාලිගාව පැත්තට යනවා. මාලිගයේදී ස්ටෙෆන්ට හමු වුණ අවරෝර දෙන්නට දෙන්න වැළඳ ගන්නවා. ඊට පස්සේ ස්ටෙෆන් සුරංගනාවියන්ට පැනලා නැවතත් අවරෝරව සිර කරන්න කියලා සෙබළුන්ට අණ කරනවා. කාමරය ඇතුලේ සිර වෙලා ඉන්න අතරේ රහස් දොරක් හොයාගත්ත අවරෝර ඒකෙන් ඇතුළට යනවා. මේ අතරේ අවරෝරව බලන්න ආපු අර කුමාරයා මැලෆිසන්ට් සීන නැති කරලා මාලිගාව පැත්තට අරගෙන යනවා. අවරෝරගේ ඇතේ ඇඟිල්ලක් අමුතු කොළ පාටකට හැරෙනවා. ශාපේ බලය නිසා අවරෝර නිින්දෙන් වගේ මාලිගාවේ සුන්බුන් වුණ නූල් කඩන උපකරණ තියෙන කාමරයට යනවා. ශාපේ බලය නිසා නූල් කඩන යන්ත්‍රයක් කාමරය ඇතුලේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ අවරෝරා ඉදිකටුවට එයාගේ ඇඟිල්ල තියෙනවා. ඊට පස්සේ අවරෝරට සීය නැති වෙලා ශාපේ ක්‍රියාත්මක වෙනවා. මේ අතරේ මැලෆිසන්ට් මාලිගාවට ඇතුළු වෙනවා. සුරංගනාවියන් අවරෝරාගේ කාමරයට ඇතුළු වෙනවා. ස්ටෙෆන් කුමරියව හරියට බලාගත්තේ නැති එකට සුරංගනාවියන්ට බනිනවා. යකඩ ආරක්ෂක වලල්ල මග හැරලා කොහොම හරි මැලෆිසන්ට් කුමරියගේ කාමරය ළඟට එනවා. ඊට පස්සේ අර කුමාරයව අවරෝරාගේ කාමරය ඇතුළට යවනවා. ඊට පස්සේ අවරෝරාගේ ලස්සන වශී වුණු කුමාරයා අවරෝරාව සිප ගන්නවා. මේ අතරේ ඩේවල් සහ මැලෆිසන්ට් කාමරයට ඇතුළු වෙනවා. කුමාරයව සිපගත්තත් අවරෝරාට සීය එන්නේ නැහැ.
මේ නිසා කෝපවුණු සුරංගනාවේ කුමාරයව කාමරයෙන් එළියට දානවා. මැලෆිසන් අවරෝර ගාවට ඇවිත් එයාගෙන් සමාවරන් එයාව සිප ගන්නවා. ඒත් එක්කම අවරෝර සිහිය ඇවිත් එයා මැලෆිසන් දිහා බල්ලා hina වෙනවා. මැලෆිසන් ආපුව ස්ටෙපන් දැනගන්නවා. මේ අතරේ අවරෝර සහ මැලෆිසන් මාලිගාවෙන් එළියට යන ගමන් තමයි ඉන්නේ. ඒත් එකපාරටම යකඩ ලෝහ දැලක් මැලෆිසන්ගේ ඇඟට වැටෙනවා. ඒත් එක්කම එතෙන්ට ආපු සෙවුළු මැලෆිසන්ට පාර දෙන්න පටන් ගන්නවා. අවරෝර ඒක නවත්තන්න හැදුවත් එයාට ඒක කරන්න බෑ. මැලෆිසන් ඊට පස්සේ දේවාල් වල මකරෙක් විදිහට වෙනස් කරනවා. දේවාල් ඊට පස්සේ මාලිගාව ගිනි තියන්න පටන් ගන්නවා. මැලෆිසන් යකඩ දැලෙන් බේරෙනවා. දේවාල්ගේ ගින්න නිසා මාලිගාව පිටි කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා අවරෝර කාමරයකට ගිහින් හැංගෙනවා. එතනදී අවරෝර මැලෆිසන්ගේ පියාපත් දෙක දකිනවා. මේ අතරේ ලෝහ ඇඳුමකින් සැරසිලා ආපු ස්ටෙෆන් මැලෆිසන්ට පහර දෙන්න පටන් ගන්නවා. අවරෝර යකඩ පෙට්ටියක් ඇතුලේ තිබ්බ මැලෆිසන්ගේ පියාපත් දෙක නිදහස් කරනවා. ඒත් එක්කම අර පියාපත් නැවතත් මැලෆිසන්ට එකතු වෙනවා. මැලෆිසන්ගේ සියලුම බලයන් නැවතත් ආයෙත් ඇයට ලැබෙනවා. ස්ටෙපන් මැලෆිසන්ගේ කකුලත් දම්මැලකින් ගැට ගහලා තිබ්බත් ඇය ඒකත් අදගෙන ස්ටෙපන් එකම මාලිගාවේ කුල්ලක් උඩට යනවා. ඊට පස්සේ ඇය දම්මැල් වලින් නිදහස් වෙනවා. ඒත් මැලෆිසන්ට ස්ටෙපන් මරණ තරම් හිතක් නැහැ. මැලෆිසන් යන්න හදද්දිම එයාට ස්ටෙපන් පහර දෙන්න ආපු නිසා දෙන්නත් එකම කුල්ලෙන් පහළට වැටෙනවා. මැලෆිසන් එයාගේ පියාපත් නිසා බේරෙනවා. ඒත් එතනින් පහළ වැටෙන ස්ටෙපන් එතන මිය යනවා. පහෝදා අපිට පෙන්වන්නේ මැලෆිසන් මොස් වටා තිබ්බ කටු පවුර ඉවත් කළා දානවා. මොස් නැවතත් කලින් තිබ්බ වගේ ලස්සන සුන්දර රාජධානියක් බවට පත් වෙනවා. අවරෝරා මොස් වල රැජින විදිහට උටුණු බලනවා. ඒත් එක්කම මේ සුපිරි මූවි එක ඉවරනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.